वह कॉल करे बाबाला मग कसा अल्लूर लागत इंदी पण हे गेले कुठे विश्वासात नाही तेर ना आई गोयाला अल्लम दे अंदर ते पाहिजे बसते बरं तेर ना हा एक आहे निघ्यान हा हे कसा करल्लो ने आपल्या जाणं उद्या तुम्ही नाही बाबा यामध्ये जाणं इथं नाही ते आली किती मेंबर अरे किलोमीटर 30 किलोमीटर येती ना मी आता हो इस देखा कितना किती आहे मग मी गेलाय मी गेला तर मी गेला क्या क्या कोई नहीं ये बराबर सोच कर चार्जर कर कुत्ता चार्जर के गहना वेट गया मैं सारा दिन गंद की वाली एक आते दिन में ओ मतलब मुल्ले इससे लंबी थी मैं दूसरा में थी मैं आपको पे लाइट के दाल तो मैं तो नहीं पीने है मैं देखता हूं लोग पे थी वो निकालना तो मैं आवे कोई दिक्कत देख के नहीं आप तो ना करने दूर लगला दिन पर नहीं अपा जी नीति अपा जी कुत्ता मां अपा जी से खरा एक दे की तरह है
මටත් කතා කරේ ඒ වෙලාවෙත් කොහෙන් හරි මේ සමහරවිට මේ දොරවල් අස්සේ ඉතින් තිබ්බොත් ඉන්නකින්න යන්න ලොකු රටකට යන්න බෑ. පොඩි එකකට යන්න පුළුවන් මේකේ. වෙන කොහෙද නිකන් ගහක් නිකන් දී හේතු කළා වගේ තියනවද කිද? බිත්ති වගේ. කලින් ඇවිල්ලා හිටියක් දන්නේ දොරයටත් පිටලා. ඒක තමයි. ටිකක් ලොකු තාත්තෙක් ටෝච් එකක් දෙන්න ඕනේ. ටෝච් එක දෙන්න. ගොඩාක්ම ලොකුත් නෑ තාත්තා. බලන්න ගෙවිලා ඉන්න තැන හැංගිලා ඉන්නේ. බැරි වෙලාවත් කරලා දැක්කේ නැතුව මෙතෙන් අත දැම්මම නම් බොහෝ දුරට මේ තාත්තා ඉතින් හපා ගන්න තිබ්බයි. ඉතලේ ඉතිලා ඉන්නේ. පොඩි යෝදාගෙන. නැත්තේ නෑ. ඒක සාමාන්‍ය ලොකු මීටර ලොකුටත් තියෙනවද? යන්න පිටිට. දැන් නිතර මේ පැත්තේ හිටපු එක්කෙනෙක් නේ. ඔව්. මම පිරිමි සතෙක්. නිතරම ඉඳලා තියෙනවා මේ පැත්තේ මම හිතන්නේ. එක්ක ගේ ඇතුලේ නිතරම ඉඳලා තියෙනවා. ගේ ඇතුලේ නේ. ඔව්. ඊටත් පටේ කඩේ සතර ගමන් පත් දෙනවා. මොකද මේ යාට වැඩි කලබලයක් නැහැ නේ. ඒ කලබල නැත්තේ මේ හුරු වෙලා මේ ඉක්මනට හුරු වෙලා. සාමාන්‍ය පිරිමි සතෙක් මෙහෙම මේ ඉන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ පෙනේ අල්ලන්නේ නැත්තේ ඒ නිසා තමයි. යාට පෙනේ තියනවා පෙනේ නැතුව නෙමෙයි. සාමාන්‍ය පිරිමි සතා සාමාන්‍ය ප්‍රචණ්ඩව හැසිරෙනවනේ. ඒවට මෙයාගේ ප්‍රචණ්ඩත්වය නැත්තේ මේ අර නිතර මේ පරිසරයේ හිටපු ඉඳලා මෙයා. වයස ගත්තොත් අවුරුදු 6ක් විතර වගේ වයසයි මෙයාට. දැන් මෙයාගේ දැන් පිරිමි සත්තුන්ගේ තමයි මේ ඔළුව මේ හතරස්ත වගේ තියෙන්නේ. දැන් ගෑනු සතෙක් ගත්තොත් මෙයාගේ ඔළුව මේ උල් ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙයාගේ අර ඔයාලා අල්ලන්නේ එහෙම නෑ ගෙවල් වලට ගිහින් කස්සේ මෙයාව දැක්කා කියලා. දැන් මං ඇල්ලුවා කියලා ඔයාලා ගෙදර සතෙක් ආවොත් අල්ලන්න දෙන්න ඉපේ. මේක කරන්නේ මේ සතත් එක්ක පොඩි ගන්දලුකුත් එක්ක කරන්නේ. ඊළඟ කරගෙන වගේ එකක් කරන්නේ. මල්ලි වට්ටක් නේද මේක? මොකක්ද කරන්නේ?
කියන්නේ මෙහි ඉඳලා දෙනවනේ. ඔව් නිතරම ඉඳලා තියෙනවා මෙයා. නිතර ඉන්න තත්ත්ව තමයි මෙහෙම මේ කලබල නැත්තේ. ඔව්. ඉතින් අල්ලන්නේ නැත්තේ ඒක තමයි. ඒකේ මෙයාට මේ සතා පුරුයි. අනිත් එක තමයි දැන් මේ මාස් කන්නේ පටන් ගන්න තියෙන්නේ. මාස් කන්නේට කුඹුරු හාන්න පටන් ගත්තාම මෙයාලගේ වාසස්ථාන අහිමි වෙනවා. ඒ කියන්නේ වෙල්වල ඉන්නේ ගොඩක් දුරට. එතකොට ඒ වගේ කුඹස්ථාන නම්මනම් කැඩලා ඒ වගේ වෙනකොට යාලගේ ඉඳලක් නැති වෙනකොට මෙයාලගේ අල්ලගුට එනවා. ඒ වගේම තමයි යාලගේ කුඹස්වල වතුර පිරෙනකොටත් ඉඳලක් නැති වෙනවා. ඒතරත් කැල්ල දුරට එනවා. ඉනියල්ලා පින්නන්නේ මේ මම නයෙක් කියලා. සාමාන්‍ය මෙයාලගේ අපිට තියෙන එකම ගැටලුව තමයි මෙයාලා ගෙවල් ලස්සන දෙන එක. නැත්නම් කැලේ හිටියර ගැටලුවක් නෑ. සාමාන්‍ය සර්පෙක් ඉන්න ඕනේ. ඒකද මෙයාලා තමයි පරිසරයේ සමතුලිතතාවය රකින්නේ. සර්පේ නැති වුණොත් මේ සමතුලිතතාවය රැකෙන්නේ නෑ. ඒ කියන්නේ ගෙම්බෝ මීයෝ පාලනය කරන්නේ මෙයාලා තමයි. එතකොට එයාලගේ ගහනේ වැඩි වෙලා මෙයාලා අපි අයින් කරපුවාම. සාමාන්‍ය මේ සතා මේ පරිසරෙම ඉන්නවා නම් තමයි ගොඩක් වටින්නේ. ඒකද මෙයා නිසා තමයි ගෙම්බෝ මීයෝ පාලනය වෙලා තියෙන්නේ. ගැටලුව දෙන්නේ මෙයාලා ගෙවල් අස්සට එනවනේ. අනිත් එක මෙයාලා වැහි කාලේට ගෙවල් වලට ඇවිල්ලා ඉන්නේ ගොඩක් උගන් තැන්වල නැත්තම් ඇඳන් යට විතර කාමරවල ඇඳන් යට අල්මාරිය ඇස්සේ ඒ වගේ තැන්වල තමයි හැංගිලා ඉන්නේ. ඒක තමයි. ඉතින් බැරි වෙලාවත් මෙයා මේ කොට්ටයක්කට මෙට්ටයක්කට එහෙම ඉතියොත් එහෙම ඇඳන් වල නගිනවා මෙයාලා. ඇඳන් වල නැගිලා ඇඳන් මෙට්ට ඇස්සේ හැංගිලා ඉන්නවා. රැයට නිදා ගන්නකොට තද විච්ච ගමන් අපනවා. අපු ගාව කියන්නේ අපි නිදාගෙන ඉන්නේ. ඒකට මෙයාගේ විස නියුට්‍රොක්සින් කියන ප්‍රෝටීන් එක තමයි තියෙන්නේ. ඒක අපේ ස්නායු පද්ධතියට තමයි ප්‍රබලවම බලපාන්නේ. ස්නායු පද්ධතිය අඩපණුණා කියන්නේ අනිවාර්යයෙන් අපිට තවත් නිින්ද යන එක තමයි වෙන්නේ. ඒක නිින්දෙදිම මැරෙන එක තමයි වෙන්නේ. අන්තිම උදේ වලට මැරලා. එහෙම තමයි වෙන්නේ. මේක ඉතින් හරි අනතුරුදායකයි. විස සතෙක් නිසා ඉතින් අර අයින් කර ගන්නව නැත්නම් නේද හිතෙන ගැටලුවක් නෑ ඉතින්. ඔව් එහෙම කියන ගැටලුවක් නෑ ඉතින්. ඔව්. या इतनी बैग में करी तुम बंद दस्ते रखना हो नहीं मैं arahan mana kira kat नहीं थी मेरा तो याला ini kanla dasta kini mak කරන්නේ නැහැ. ඔව් බෑගුණොත් විතරයි මේ සතෙක් අපිට දස්ත කිරීමක් කරන්නේ. බෑගුණත් සමහර සත්තු මේ දස්ත කරන්නේ නැතුව මග ඇරලා යන සත්තු ඉන්නවා. ඒ කියන්නේ විතරම යන්නේ සත්තු කියන්නේ දැකලා පුරුදු සත්තු. බරත් කිලෝ එකමාරකට කිප්පිට ගෙගිම. बाल किसी कलबल है अपने सामान्य बिहे में इतना फिर भी सकता है मानवी वो गुरु के मानते हैं गुरु गुरु नाम ने नहीं मानते हैं गुरु विदित गुरु ये मुझे बता मैं काफी नहीं मानते हैं ऐसा क्या प्रकार से वैसे तो ये एक्चुअली इनका कितना मार गुरु वाला का जो है किलोमीटर इस पहाड़ के वैसे ही तरह के 3 मीटर नीति का मैं काफी देंगे तो ना आपको इस तरह कराने एक तो मिठाता मारना ये लगता है कराने भूमि तेल का कवदा का तेवली कराने पा भूमि तेल पेट्रोल डीजल डिनर की अन्य यहाँ तक हम विसाय नहीं तक कराए यहाँ मेरा ना ये दाब हुआ यहाँ की मैं हमारा गिरिल्ला कोरपुत्रा अंदर बहला इतने जीवला कुनवला गिरिल्ला मेरे ले आना एक तमाम विधि ये तो एक टाउन का खाता मरला था लेकिन मरांडे की रानी में ये वैसे करने दिपा खाओ जाता है रिजी क्या लगा पोंगोला लीजे के था लगे वो ततुल्ला दिपा खाओ जाता सामान्य मेवा की तरह के हिट हो तुम दूर बाला ना तुम मंगी ना वहाँ मतलब कॉल करो तुम मंगाने वाले मैंने वाली
Ya kita gini an nih. Naik nih pamu, நல்ல பாம்பு. එහෙම තමයි අනිත් එක මෙයාලා මේ සත්තු දාන උරන්නේ මේවා දන්නවනේ. ඔව් එයාලා දන්නවා ඉතින් සත්තු ඉන්නවා කියලා හිතාගෙන වෙන සත්තු ඉන්නවා කියලා හිතාගෙන යන්නේ නැහැ. Ala එහෙම රටෙක් ආවොත් අල්ලන්න යන්න එපා. ඊතර අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නැත්නම් තා වැඩි කෙනෙක් ඉන්නවා ඒකෙනුත් කියන්න තරපෙක් ඉන්නවා එහෙම කියලා. මොන සතෙක් ආවත් ඔයාලා ළඟටවත් යන්න එපා. අනිත් එක තමයි ඔයාලා දැන් සෙල්ලම් කරනකොට බෝල ගහන තරමේ බෝල කොහෙද කැලේකට ගියොත් එහෙම බෝලේ ඔයාලා අහුලන්න යන්න එපා. කාටවත් කියලා බෝලේ ගන්න මොකද එතන තරපෙක් ඉන්න පුළුවන්. තේරුණාද? බෝල අහුලන්න යනවා. ඔව්. ඒක තමයි පඳුරු අත්තට අත් දාන්න එපා. ගෙදර වුණත් එකපාරම දැන් ওই දර මැත්තකට ගිහිල්ලා දර කොටවල් වලට එහෙම අත දාලා දර ගන්න යන්න එපා. ඒක අස්සේ අනිවාර්යයෙන්ම සර්පේ ඉන්නවා. මේ වැහි කාලේ කොහොමද සර්පේ ඉන්නවා. මොකද එයාලා මේ වැස්සට ගෙවල් වලට එනවා. නැත්te ඒක තමයි මේක ඇතුළේ දාපුවාම හුස්ම ගන්න බැරි කියලා ඔයාලා හිතනවනේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මෙයාලට එහෙම හුස්ම ගැනීමේ අවස්ථාවක් තියෙන සත්තු නෙමෙයි. මෙයාලට මේක ඇතුළේ මෙහෙම මාසයක් තුනක් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක මෙයාලට කෑම වතුර ලොකු අවශ්‍යතාවයක් නෑ. එහෙම කෑම හැමදාම කන්නේත් නෑ. නමුත් දැන් අපි මෙහෙම දැන් කියන්නේ කිරිච්ච ගමන් අපි නැවත ආපහු අපේ කූඩු වලට දානවා. කූඩු වලට දාලා මෙයාලා එකතු කරලා සාමාන්‍යයෙන් සත්තු 30ක් 40ක් විතර වගේ එකතු වුණාම තමයි අපි කැලේකට මුදා හරින්නේ. අපි ඒ වෙනින් තෝරාගෙන තියෙන විල්පත්තු ජාතික වන උද්‍යානයේ එහෙට තමයි මෙයාලා මුදා හරින්නේ. හැම 15ක පොයේටම මෙයාලා අපි නිදහස් කරනවා. එනත සත්තු ඉන්නවා 15ක් විතර වගේ ගෙදර මල් ළඟ මේ වගේ සත්තු. එයාලට කන්න බොන්න දෙනවා ප්‍රතිකාර කරනවා ඒ සියලුම දේවල් කරනවා. කරලා ඒ හොඳ කරලා තුවාල තිබ්බත් හොඳ කරලා එයාට සුසු පරිසරයක් වෙන පරිසර මුදාහන කරලා අපි කරන්නේ. කූඩු හදලා තියෙනවා. එක එක ප්‍රමාණවල කියන්නේ ගෑන්පත් වෙනවා, පිටිපත් වෙනවා, වයස් සීමාවල් බලලා දාන්න ඕනේ. මොකද මේ සතත් එක්ක මෙයාට උදාසත් එක්ක කියන්න බෑ. ඉක්කොත් ඒ උදාසත් මෙයාව ගිරිනවා. ඒ කියන්නේ තමන්ගේ වර්ගයේ වුණත් මෙයාලා ආහාරයට ගන්නවා. සෝබක්සකයි මෙයාලා. තමන්ගේ වර්ගෙත් ආහාරයට ගන්නවා. දැන් යා ඌත් තනකුණත් කැටු මෙයාලට හැංගිලා ඉන්නේ. මොන්ටගෝටි කවුද කරන්නේ? ළමයිට කියන්නේ මේ දැන් මාමා අල්ලනවා දැක්ක කියලා ආය අල්ලන්න කියලා මම තමයි දැන් අරගෙන ආවේ මම. දැන් ආයෙත් කියන්නේ. බයයි දැන්. මේ මාමා අල්ලනවා බලලා දැන් ඔයාලා කලලා. මේ අරගෙන යන්න. දෙන්න මේක. ඈ? අර යන්න ඉස්කෝලේ දෙලා.
Ya,